සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ වෙබ් ප්‍රොජෙක්ට් එකක sign up සහ sign in part එක කෝඩ් කරන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕන මේ ප්‍රොජෙක්ට් එකේ කෝඩින් part එකේ වැදගත්ම කොටසක් ගැන. ඒ තමයි මේ ප්‍රොජෙක්ට් එකේ CSS part එක. මීට කලින් මම ඔයාලත් එක්ක කතා කරපු ප්‍රොජෙක්ට් වල මම යූස් කරලා තිබේ Bootstrap. හැබැයි අද කතා කරන ප්‍රොජෙක්ට් එකට මූලික කරගෙන තියෙන්නේ Tailwind CSS. අපි මුලින්ම අපේ ප්‍රොජෙක්ට් එකට අදාළ ඩිසයින් එක ගැන බලමු. මුලින්ම මම මෙතන shop එකේ නම දාලා තියෙනවා. ඊට පස්සේ මම පොඩි ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා තියෙනවා buy and sell skills with confidence කියලා. ඒ කොටස තමයි මෙතන header section එකට අදාළ වෙන්නේ. ඊට පස්සේ මම අපේ sign in form එකේ ඩිසයින් එක ගැන ඔයාලට කියන්න. මුලින්ම මම heading එකක් දාගෙන තියනවා welcome back කියලා. ඊට පස්සේ මම මෙතනින් text එකක් add කරලා තියෙනවා sign in to your account to continue කියලා. ඊට පස්සේ මම මුලින්ම label එකක් add කරගෙන තියෙනවා email address කියලා. සහ ඒකට අදාළවම input field එකක් add කරගෙන තියෙනවා placeholder එකකුත් එක්ක. තවත් කියන්න ඕන දෙයක් තමයි මෙතන අපි input field එක උඩ click කරාම input field එක වටේට blue color ring එකක් එන විදිහට තමයි මම මේ coding part එක කරලා තියෙන්නේ. අපි ඒ ගැන අපේ code explanation එකේදී බලමු. ඊට පස්සේ මම මෙතනින් තව label එකක් add කරගෙන තියෙනවා password කියලා. ඒකටත් කලින් වගේම input field එකක් add කරලා තියෙනවා placeholder එකක් සහ වටේට blue color ring එකක් එන විදිහට. ඊපස්සේ මම password එක show කරන්න button එකක් add කරගෙන තියෙනවා මෙතනින්. ඊට අමතරව remember me option එකත් forget password option එකත් මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම sign in button එක create කරගෙන තියෙනවා. ඒ button එකත් මම Tailwind CSS use කරලා design කරගෙන තියෙනවා. ඒ කොහොමද කියලා අපි code explanation එකේදී බලමු. ඊට පස්සේ අපේ බටන් එකට පහලින් මම ටෙක්ස්ට් එකක් දාගෙන තියෙනවා don't have an account කියලා. ඊට පස්සේ මම බටන් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා sign up කියලා. අපි මේ බටන් එක ක්ලික් කරලා බැලුවොත් අපිට මේ විදිහට sign up form එක display වෙනවා. අපි අපේ code එක පැත්තට ගියාට පස්සේ බලමු එහෙම වෙන්නේ කොහොමද කියලා. මෙතනින් අපේ project එකේ sign in form එකේ design part එක ඉවර වෙනවා. ඊට පස්සේ මෙතන පහලින් තියෙන අපේ footer එකට අදාළ කොටස. මම මෙතනට මුලින්ම copyright statement එක add කරලා තියෙනවා. ඊට පස්සේ privacy policy සහ terms of service කියන option දෙක add කරගෙන තියෙනවා. දැන් අපි බලමු අපේ project එකේ sign up form එක design වෙලා තියෙන්නේ කොහොමද කියලා. මෙතනදිත් මුලින්ම header section එකට අදාළව මම shop එකේ නම දාලා තියෙනවා. ඊට පස්සේ කලින් විදිහටම ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම create account කියලා heading එකක් දාගෙන තියෙනවා මෙතනින්. ඊට පහලින් මම join thousands of skill sellers and buyers කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් කලින් වගේම තමයි මෙතනත් මම label එකක් ඇඩ් කරගෙන තියෙනවා මුලින්ම first name කියලා. එතකොට ඒකට අදාළව input field එකක් add කරගෙන තියෙනවා placeholder එකක් එක්ක සහ කලින් විදිහටම input field එක click කරපුවාම blue color ring එකක් display වෙනවා. මේ විදිහට මම last name, email address, password, confirm password කියන label ටික add කරගෙන තියෙනවා. මෙතනදී මම password එකටත් confirm password එකටත් show password option එක add කරගෙන තියෙනවා සහ මෙතනින් මම text එකක් add කරගෙන තියෙනවා password label එක යටතේ minimum 8 characters කියලා. ඊට පස්සේ මම account එකේ type එක හොයාගන්න ලේසි වෙන්න skill seller, skill buyer කියන option දෙකක් මෙතන දාලා තියෙනවා. ඊට පහලින් මම checkbox එකක් use කරලා I agree to the terms and conditions කියලා දාලා තියෙනවා. ඊට පහලින්
මම create account කියන බටන් එක create කරගෙන තියෙනවා. ඒ බටන් එකත් මම Tailwind CSS use කරලා design කරගෙන තියෙනවා. ඊට පස්සේ already have an account කියන text එක මම දාගෙන තියෙනවා. ඊට පස්සේ sign in කියන බටන් එක මම create කරගෙන තියෙනවා. අපි මේ sign in කියන බටන් එක click කරොත් අපිට display වෙනවා අපේ sign in form එක. එතකොට අපේ sign up form එකේ design එක ගැන කතා කරොත් අපිට කතා කරන්න තියෙන මේ කොටස විතරයි. ඊට අමතරව මෙතන අපේ footer එක add වෙලා තියෙනවා. අපි දැන් අපේ code එකට ගිහින් බලමු අපි මේ design එක create කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම index.html file එක create කරගෙන තියෙනවා. ඊට අමතරව මම CSS කියන folder එක ඇතුලේ style.css file එකත් JS කියන folder එක ඇතුලේ script.js කියන file එකත් create කරගෙන තියෙනවා. index.html file එක ගත්තොත් අපි මුලින්ම අපේ tags ටික දාලා තමයි code කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ doc type html, html, head, meta tags, title ඔය වගේ අපේ අත්‍යවශ්‍යම tag ටික අපි දාගෙන තියෙනවා. මේ tags ගැන කතා කරොත් මෙතන පළවෙනි meta tag එකකින් කරන්නේ page එකේ character encoding set කරන එක. ඊට පස්සේ දෙවෙනි meta tag එකකින් කරන්නේ අපේ design එක responsive කරන්න උදව් කරන එක. තේරෙන විදිහට කිව්වොත් අපි ළඟ තියෙන device එකට අදාළව page එකේ screen size එක adjust වෙන එක තමයි මේ tag එකෙන් කරන්නේ. ඊපස්සේ මෙතන තියෙන පළවෙනි link tag එකකින් කරලා තියෙන්නේ අපේ browser tab එකේ title එක ඉස්සරහට small image එකක් add කරලා තියෙන එක. ඊට අමතරව මෙතන head එක ඇතුලේ අපි script tag එකක් දාලා තියෙන ඇයි කියලා කිව්වොත් HTML render වෙන්න කලින් Tailwind CSS load වෙන්න ඕන නිසා තමයි මෙහෙම දාලා තියෙන්නේ. දැන් අපි බලමු අපේ body tags ඇතුලේ coding part එක වෙලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම body tag එකට class එකක් දාලා අපේ background එකේ color එක හදාගෙන තියෙනවා. ඊට අමතරව අපේ screen එකේ height එක එන්න ඕනේ කොහොමද කියන එකත් මම දාලා තියෙනවා. සහ items center කරලා තියෙනවා. padding එක 4ක් දාලා තියෙනවා. දැන් අපි බලමු අපේ header section එක මම code කරලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම div tag එකක් දාලා ඒක ඇතුලේ තමයි අපේ header section එකේ code එක කරගෙන ගිහින් තියෙන්නේ. මුලින්ම කිව්වොත් div එකට මම class එකක් දාලා අපේ header section එකේ background color එක blue color එක ඉඳලා indigo color එකකට යන්න කියලා දාලා තියෙනවා. ඊට පස්සේ text එක center කරලා text color එක white කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මම h1 tag එකක් දාලා in එකක් දාලා තිනවා skill shop කියලා. ඒකටත් මම class එකක් දාලා text size එක 4XL font bold කරලා margin bottom එක 2ක් දාලා තියෙනවා. ඊපස්සේ මම paragraph tag එකක් දාලා buy and sell skills with confidence කියන text එක දාලා තියෙනවා. ඊට අමතරව මම paragraph tag එකට class එකක් දාලා අපේ text එකට එන්න ඕන color එක මොකක්ද කියලා දාලා තියෙනවා. දැන් අපි බලමු අපේ sign in form එක කොහොමද code කරලා තියෙන්නේ කියලා. මෙතනත් මම මුලින්ම div tag එකක් දාලා තමයි code කරන්න පටන් අරන් තියෙන්නේ. මුලින්ම div tag එකට මම id එකක් දාලා තියෙනවා sign in form කියලා. id එක දාලා තියෙන්නේ JavaScript පැත්තෙන් අපිට මේක අල්ලගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මම class එකක් දාලා තියෙනවා form container කියලා. ඒක දාලා තියෙන්නේ අපිට CSS add කරන්න ලේසි වෙන්න. ඊට අමතරව මෙතන active කියලා කියන්නේ JavaScript වලින් form එක visible කරන්න use කරන class එකක්. ඊපස්සේ මම මෙතනත් h2 tag එකක් දාලා text එකක් දාලා තියෙනවා welcome back කියලා. ඒකටත් මම class එකක් add කරලා text එකේ size එක 2XL font bold text එකේ color එක margin bottom එක 2ක් දාලා තියෙනවා. ඊට අමතරව මම තව paragraph tag එකක් දාලා sign in to your account to continue කියන text එකක් දාලා තිනවා. paragraph tag එකටත් මම class එකක් දාලා තියෙනවා. text එකේ color එකත් margin bottom එකත්. ඊට පස්සේ මම form tag එකක් දාලා code කරන්න පටන් අරගෙන තියෙනවා. මෙතනත් මම form tag එකට id එකක් දාලා තියෙනවා sign in කියලා.
එහෙම ID එකක් දාලා තියෙන JavaScript වලින් identify කරගන්න. ඊට පස්සේ මම මෙතන label එකක් add කරලා තියෙනවා email address කියලා. ඊට පස්සේ input field එකක් add කරලා තියෙනවා. ඒකේ මම input type එක දාලා තියෙනවා, name එක දාලා තියෙනවා, ID එකක් දාලා තියෙනවා, placeholder එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් අපි design එකේ කතා කරපු blue color ring එක මෙතෙන්ට add උනේ කොහොමද කියලා. මුලින්ම focus outline none කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ browser එකේ default එන outline එක remove කරන්න කියලා. ඊපස්සේ focus ring 2, focus ring blue 500 කියලා මේ තියෙන්නේ. focus වුණාට පස්සේ එන ring එක pixel 2ක thickness එකකින් හා blue color එකකින් පෙන්වන්න කියන එක. දැන් අපි බලමු අපි sign in form එකේ password එකට අදාළ කොටස කොහොමද code කරේ කියලා. මෙතනදිත් මුලින්ම මම div tag එකක් දාලා ඒ div tag එකට class එකක් දාලා තියෙනවා relative කියලා. ඊට පස්සේ මම label එකක් දාලා තියෙනවා password කියලා. එතනත් මම input field එකට add කරලා තියෙන්නේ input type එක password දීලා තියෙනවා. ID එක sign in password කියලා දීලා තියෙනවා. මම ආයෙත් කියනවා ID එකක් අපි දාන්නේ JavaScript පැත්තෙන් අපිට මෙයාව call කරගන්න ලේසි වෙන්න. ඊට පස්සේ placeholder class ඒ දේවල් දාලා කලින් මම කිව්වා වගේම අපේ අර outline එකේ කතාව මෙතෙන්වත් add වෙනවා. මෙතන මම මෙතන දාලා තියෙනවා අපේ show password option එකට button එකක්. ඊට පස්සේ මම add කරගෙන තියෙන්නේ remember me සහ forgot password කියන options වලට අදාළ code එක. එතනත් මම මුලින්ම div tag එකක් දාලා තමයි code එක පටන් අරන් තියෙන්නේ. remember me option එකට ඉස්සරහින් checkbox එකක් මම input field එකක් use කරලා දාගෙන තියෙනවා. ඊට පස්සේ anchor tag එකක් පාවිච්චි කරලා මම forgot password කියන option එක code කරගෙන තියෙනවා. ඊට පස්සේ මම අපේ sign in form එකේ sign in button එක create කරගෙන තියෙනවා. එතනත් මම button එකට class එකක් දාලා අපේ button එකේ size එක, button එකේ color එක, font එකේ color එක, font එකේ size එක මේ වගේ දේවල් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන error message එකට අදාළ code එක div එකක් ඇතුලේ code කරගෙන තියෙනවා. එතනින් අපේ form එකේ code එක end වෙනවා. ඊට පස්සේ මම paragraph tag එකක් දාගෙන don't have an account කියලා text එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මම sign up කියන button එක create කරගෙන තියෙනවා. මෙතන මම button එක type එක button class එකක් දාලා text එකේ color එක blue, font bold, cursor pointer කියන ටික add කරගෙන තියෙනවා. මෙතනින් අපේ sign in form එකේ coding part එක ඉවර වෙනවා. ඊට පස්සේ අපි බලමු sign up form එකේ coding part එක වෙන්නේ කොහොමද කියලා. මෙතනත් මම මුලින්ම code කරන්න පටන් ගන්න තියෙන div tag එකක් දාලා මුලින්ම div එකට ID එකක් දාලා තියෙනවා sign up form කියලා. ID එක දාන්නේ අපේ JavaScript පැත්තෙන් මෙයාව call කරගන්න ලේසි වෙන්න. ඊට පස්සේ මෙතන කලින් sign in form එකේ වගේම label එකක් දාලා මම first name කියලා දාලා ඊට පස්සේ input fields add කරලා තියෙනවා placeholders, IDs, names ඒ හැමදේම දාගෙන ඊට අමතරව මේ විදිහට මම last name එක, email address එක, password එක, confirm password එක add කරගෙන තියෙනවා. මෙතනත් sign in form එකේ වගේම password එකටත් confirm password එකටත් button එකක් add කරගෙන තියෙනවා show password option එකට. ඊට අමතරව මම ඔයාලට design එකේ පෙන්වුවා වගේ password එකේ මම paragraph tag එකක් දාලා text එකක් දාලා තිනවා minimum 8 characters කියලා. එතනත් මම paragraph tag එකට class එකක් දාලා text එකේ size එක, text එකේ color එක, margin top එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ account type selection කියන කොටස යටතේ මම ආයෙත් div එකක් දාලා තියෙනවා. div tag එක ඇතුලේ මම label එකක් දාලා තියෙනවා. I am a ඊට පස්සේ input field එකක් දාලා input type එක radio, name account type, ID එක account type seller මෙහෙම දාලා I span එකක් දාලා skill seller කියලා දාලා දෙනවා. එතනින් ඒ label එක ඉවර වෙනවා. ඊට පස්සේ අලුතින් label එකක් මම ආයෙ දාලා තියෙනවා. එතන
ආයෙත් input type එක radio, name එක account type, ID එක account type buyer, ආයෙත් span එකක් දාලා skill buyer කියලා මම දාලා තියෙනවා. එතනින් ඒ label එකත් ඉවර වෙනවා. ඊට පස්සේ මම terms and conditions කියන කොටස යටතේ ආයෙත් කෝඩ් කරලා තියෙනවා. මුලින්ම label එකක් දාගෙන ඊට පස්සේ input field එකක් add කරලා span එකක් දාලා I agree to the කියලා ඊට පස්සේ anchor tag එකක් දාලා terms and conditions කියලා දාලා තියෙනවා. මෙතන input type එකම checkbox කියලා දීලා තියෙනවා. එතකොට අපිට tick එක add කරන්න පුළුවන්. ඊට පස්සේ එතනින් ඒ කොටස close වෙලා යනවා. ඊට පස්සේ create account button එකට අපි යමු. මුලින්ම මම button එකක් දාලා තියෙනවා create account කියලා. ඒකට මම class එකක් දාලා button එකේ color එක, text එකේ color එක, font bold, සහ type එක button. මෙතනින් අපේ sign up form එකේ coding part එක ඉවර වෙනවා. ඊට පස්සේ ආයෙත් paragraph tag එකක් දාලා already have an account කියලා දාලා අපි අපේ sign in button එක create කරගන්නවා අලුතෙන්. ඊට පස්සේ තියෙන අපේ footer එකට අදාළ coding part එක මම මේක ඔයාලට කලින් explain කරා. ඉතින් අපේ index.html file එකේ coding part එක ඉවරයි. දැන් අපි අපේ CSS file එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. දැනට root කියලා global variable එකක් create කරලා අපේ colors ටික add කරලා විතරයි තියෙන්නේ. දැන් අපි script.js file එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මුලින්ම function එකක් create කරගෙන තියෙනවා toggle forms කියලා. මේ function එක අපි index.html site එකේ sign in button එකේ හා sign up button එකේ on click එකක් දාගෙන call කරලා තියෙනවා. මේ toggle forms කියන function එකෙන් වෙන දේ සරලවම කිව්වොත් sign in form එකයි sign up form එකයි switch කරන එක තමයි වෙන්නේ. සරලවම කිව්වොත් user sign in form එක click කරොත් sign up form එක hide වෙලා sign in form එක display වෙනවා. එහෙම නැත්නම් user sign up form එක click කරොත් sign in form එක hide වෙලා sign up form එක display වෙනවා. ඊට පස්සේ function එකක් create කරලා තියෙනවා toggle password කියලා. ඒක ඇතුලේ අපි IDs දාලා තියෙනවා input ID and btn කියලා. මේ function එක අපි index.html පැත්තේ call කරගෙන තියෙනවා sign in form එකේ password එකෙත් sign up form එකේ password එකේ සහ confirm password එකේ. toggle password function එක යටතේ තියෙන code එකකින් සරලවම වෙන දේ කිව්වොත් අපි I button එක click කළොත් password field එකේ dots text විදිහට වෙනස් වෙනවා. ඒ වගේම icon එකත් change වෙනවා. මෙතන අපි password visible කරන්න use කරලා තියෙන in HTML. මේ විදිහට තමයි tailwind use කරලා මම හදපු web project එකේ sign up සහ sign in part එකේ design එකත් code එකත් මම create කරගෙන තියෙන්නේ.